ආයිබෝවන් අද අපි කතා කරන්නේ දැන් ලංකාවේ ගොඩක් දෙනෙක් උනන්දු වෙන මාතෘකාවක් ගැන. ඔව් කෘත්‍රිම බුද්ධිය නැත්තම් AI ගැන නේද? හරියටම හරි. AI ගැන. අපිට මූලාශ්‍රයක් තියෙනවා කෘත්‍රිම බුද්ධිය ලංකාවේ අනාගතයට වරමක්ද අවදානමක්ද කියලා. ඉතින් අද අපි බලමු මේ විශ්ලේෂණයේ ඇසුරෙන් AI තාක්ෂණය ලංකාවද කොහොමද බලපාන්නේ වාසි මොනවද අවාසි මොනවද කියලා. හොඳයි. අපි මේ කාරණය දෙපැත්තෙන්ම පොඩ්ඩක් ගැඹුරට විමසා බලමු. හරි. එතකොට මේ AI කියන්නේ මොකද්ද කියන එකෙන් පටන් ගමුද සරලවම? ඔව් ඒක හොඳයි. මේ විශ්ලේෂණයට අනුව නම් AI කියන්නේ අර මිනිස්සු වගේ හිතන්න, ඉගෙන ගන්න, තීරණ ගන්න පුළුවන් විදියට හදපු කම්පියුටර් සිස්ටම්ස්. ඒ කියන්නේ මිනිස් බුද්ධිය ඕන වෙන වැඩ තාක්ෂණයෙන් කරන්න හදන එක වගේ දෙයක්. ඔව් ඒ වගේ දෙයක් තමයි. හරි. එතකොට මේකෙන් ලංකාවට ලැබෙන්න පුළුවන් වාසි ඒ පැත්තෙන් පටන් ගමුකෝ. මූලාශ්‍රය කියන විදිහට කාර්යක්ෂමතාවය වැඩි වෙන එක ලොකු දෙයක් නේද? අනිවාර්යයෙන්ම. ඒක තමයි ප්‍රධානම වාසියක් විදිහට පෙන්වා දෙන්නේ. හිතන්නකෝ මිනිහෙක්ට පැය ගාණක් සමහර විට දවස් ගාණක් යන වැඩක්. විශේෂයෙන්ම අර ලොකු data sets analyze කරන ඒවා AI වලට පුළුවන් තත්පර ගාණකින් කරන්න. තත්පර ගාණකින්? ඔව්. ඉතින් හිතන්න කර්මාන්ත ශාලාවක නිෂ්පාදන වේගය එහෙම නැත්නම් බැංකුවක දත්ත විශ්ලේෂණය කරලා වංචාවක් අල්ලගන්න එක. හරි. මේවට යන කාලය, මිනිශ්‍රමය ඒ ඔක්කොම ඉතුරුයි. වැරදීම් අඩු වෙන එකත් එක්ක මුදල්ලුත් ඉතිරි. ඒක නම් ඇත්තටම ලොකු ආසයක්. එතකොට සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැනත් විශේෂයෙන් කතා කරනව නේද මේ විශ්ලේෂණය? ඔව්. ඒක හරිම වැදගත්. මෙතන තියෙන විශේෂත්වය තමයි අර ලෙඩ රෝග කලින් අඳුන ගන්න පුළුවන් වෙන එක. කලින් අඳුර ගන්නවා කියන්නේ කොහොමද? උදාහරණයක් විදිහට හිතන්න ස්කෑන් රිපෝට් එකක් සමහර වෙලාවට මිනිස් ඇහැට අහු වෙන්නේ නැති හරිම පොඩි පිළිකා සලකුණක් වුණත් AI සිස්ටම් එකකට අඳුන ගන්න පුළුවන්. ඒක ආදීම තමයි රෝගියෙක්ගේ සම්පූර්ණ හිස්ටරි එක. ඒ කියන්නේ වෛද්‍ය වාර්තා ඔක්කොම බලලා එයාට හරියටම හරියන ප්‍රතිකාර මොනවද කියලා යෝජනා කරන්නත් පුළුවන්. ඒ කියන්නේ ප්‍රතිකාර පවා පර්සනලයිස් කරන්න පුළුවන්. ඔව් යම්තාක් දුරකට. ඉතින් මේකෙන් ජීවිත බේර ගන්න තියෙන ඉඩකඩ වැඩි වෙනවා කියලා තමයි කියන්නේ. තේරෙනවා. අපේ රටේ කෘෂි කර්මාන්තයට මේකෙන් ප්‍රයෝජනයක් තියනවද? ඔව්. ඒ ගැරත් සඳහන් වෙනවා අර කාලගුණ අනාවකි තියෙනවනේ. ඒව තව නිවැරදිව ගන්න පුළුවන්. ඊට පස්සේ ඩ්‍රෝන් එහෙම පාවිච්චි කරලා බගාබෙම් නිරීක්ෂණය කරන්න. කොහෙද පලිබෝධ හානි තියෙන්නේ කොහෙද පොහොර මදි. ඒ කියන්නේ ප්‍රශ්න කලින්ම අඳුන ගන්න පුළුවන්. හරියටම. එතකොට අවශ්‍ය තැනට විතරක් අවශ්‍ය ප්‍රමාණයට පොහොර දාන්න පුළුවන්. නිකන් නාස්ති වෙන්නේ නැහැ. ඒකෙන් ඉතින් අස්වැන්ද වෙඩි වෙන ගමන වේදම අග වෙනවා නේද? ඔව් ඒක තමයි අදහස. හරි. මේ ඔක්කොම හොඳ දේවල්. හැබැයි ඉතින් කාසිය අනිත් පැත්තකුත් තියෙන්න එපයි. අවාසිය අභියෝග ගැන මොනවද කියවෙන්නේ? ඔව් අනිවාර්යයෙන්ම. අවාසි කිහිපයක් ගැන අවධානය යොමු කරනෝ එකක් තමයි රැකියා නැතිවීමේ ප්‍රශ්නය. ඒක නම් ගොඩක් දෙනෙක් කතා කරන දෙයක්. ඔව්. විශේෂයෙන්ම එකම විදිය වැඩ, ඒ කියන්නේ repetitive වැඩ. data entry කරනවා වගේ. basic call center වැඩ. ඔව්. ඒ වගේ දේවල් AI වලින් ප්‍රතිස්ථාපනය වෙන්න තියෙන ඉඩකඩ වැඩි. මූලාශ්‍රය කියනවා ලංකාවේ BPO සෙක්ටර් එකට. ඒ කියන්නේ අර අවුට්සෝසින් කරන ඒවට. ඔව් ඒකට බලපෑමක් එන්න පුළුවන්. යම් බලපෑමක් එන්න පුරුවන් කියලා. ඒක නම් හිතන්න ඕන කාරණයක්. BPO කියන්නේ ලංකාවට වැදගත් ආදායම් මාර්ගයක්. තව මොනවද අවදානම්? තව එකක් තමයි පක්ෂපාතීත්වය. ඒ කියන්නේ බයස් එක. AI systems ඉගෙන ගන්නේ අපි දෙන data වලින්නේ. හරි. ඉතින් ඒ data වල මොකක් හරි පක්ෂපාතී බවක් තිබුණොත් උදාහරණයක් විදිහට gender bias එකක් AI එක ගන්න තීරණ වලටත් ඒක බලපාන්න පුළුවන්. දැන් job එකකට කෙනෙක් තෝරද්දි වගේ. ඒ කියන්නේ සමාජ අසමානතාවය තවත් වැඩි වෙන්නත් පුළුවන්. ඉඩ තියෙනවා. ඒ වගේම අර පෞද්ගලිකත්වය, data security ප්‍රශ්න AI වලට ඕනතරම් data අවශ්‍යයිනේ. ඉතින් මේ data වැරදි අතකට ගියොත් cyber attack එකක් ආවොත් ඒ අවධානම තියෙනවා. තව මේවා ගොඩක් වියදම් නේද? හැමෝටම මේක පාවිච්චි කරන්න පුළුවන් වෙයිද? ඒකත් ලොකු ප්‍රශ්නයක්. AI හදන එක, දාන එක, මේන්ටේන් කරන එක ඒවට සල්ලි යනවා. ඉතින් ලංකාවේ පොඩි ව්‍යාපාරවලට සාමාන්‍ය මිනිස්සුන්ට මේකේ සම්පූර්ණ වාසිය ගන්න අමාරු වෙන්න පුළුවන්. එතකොට අර ඩිජිටල් බෙදීම කියන එක, කියන්නේ තාක්ෂණයේ තියෙන අයයි නැති අය අතර පරතරය. ඒක තවත් ලොකු වෙන්න පුළුවන්. ඔව්. එතකොට මේ විශ්ලේෂණයෙන් අන්තිමට කියන්නේ මොකක්ද මේ AI හොඳයිද නරකයිද? එයාලා කියන්නේ
AI කියන්නේ නිකන් ටූල් එකක් මෙවලමක් වගේ කියලයි. මෙවලමක්. ඔව්. ඒක හොඳද නරකද කියන එක තීරණය වෙන්නේ අපි ඒක කොහොමද පාවිච්චි කරන්නේ කියන එක මත. ඉතින් බය වෙන්නේ නැතුව බුද්ධියෙන් වැඩ කරන්න ඕන කියලයි කියන්නේ. එතකොට මේ බුද්ධියෙන් වැඩ කරන්නවට මොනවද කරන්න ඕන කියලා කියන්නේ? යෝජනා කිහිපයක් තියෙනවා. එකක් තමයි අර අනාගතයට අවශ්‍ය වෙන ජොබ්ස් වලට අපේ තරුණ අයව හුරු කරන එක. ඒ කියන්නේ අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕන. අනිවාර්යයෙන්ම ඒ ස්කිල්ස් දියුණු කරන්න ඕන. ඒ වගේම මේ AI පාවිච්චි කරද්දී අනුගමනය කරන්න ඕන සදාචාරාත්මක ප්‍රතිපත්ති, නීති රීති වගේ දේවල්. ethical guidelines වගේ. ඕ ඒව හදාගන්න කිය අවශ්‍යතාවයත් පෙන්වා දෙනවා. තේරුණා. එහෙනම් අවසාන වශයෙන් මේ මූලාශ්‍රය නිගමනය මොකක්ද? එයාලා අවධාරණය කරන්නේ මේ AI විප්ලවය අපිට නවත්තන්න බෑ. ලෝකෙම මේ පැත්තට යන්නේ. ඉතින් ලංකාව විදියක අපි කරන්න ඕන මේකේ අවධානම් ටික කළමනාකරණය කරගෙන පුළුවන් තරම් වාසි අරගෙන රටේ දියුණුවට මේක යොදා ගන්න එක කියලයි. හරි. එහෙනම් අද අපි මේ කතා බහ මෙතනින් නවත්තමු නේද? හැබැයි මට තව එක දෙයක් හිතන්න ඉතුරු කරන්න හිතුණා. මොකද අපි කතා කළේ රැකියා, ආර්ථිකයේ, සෞඛ්‍ය වගේ දේවල් වලට වෙන බලපෑමනේ. ඔව්. හැබැයි මේ AI කියන එක තව තවත් අපි එදිනෙදා ජීවිතේට ආවම නිකන් සාමාන්‍ය දෙයක් වුණාම ලංකාවේ මිනිස්සු අතර තියෙන සම්බන්ධකම් වලට අපේ සංස්කෘතික දේවල් වලට මේවට කොහොම බලපෑමක් ඇති වෙයිද? ඒකත් හිතන්න වටිනව නේද? ඔව් ඒකත් වැදගත් පැත්තක්. අද දවසේ මේ කාරණා ගැන අවධානයෙන් අසා සිටියට බොහොම ස්තුතියි.